ඕගොල්ලෝ දැන් මේ කතාව හොඳට අහගන්න ඕනේ. මේ නංගි ගොඩක් විශේෂ කෙනෙක්. හර විශේෂ කෙනෙක් වෙන්නේ මොකද දන්නවද? මෙයා C1ක් A කරන් තමයි මෙඩිසින් යන්නේ. ගිය අවුරුද්දේ බයෝ C1 මේ අවුරුද්දේ A එකක් කරන් දැන් මෙඩිසින් යන්නේ. පට්ටම ගේමක් ගහලා තියෙන්නේ. හරිද? සාමාන්‍ය තාම දුර්ලභයි මේ වගේ දේවල්. මේ පාර අපේ CA වෙච්ච 3 දෙනෙක් ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් මේ නංගි. එතකොට අහලා බලන්න. එයාගේ කතාවේදී ආ කියයි මොකක්ද එයාට C1ක් වෙන්න හේතුව? ඇයි එයා ඒකක් ගත්තේ කොහොමද? ඒකට අපේ පන්ති දායකුනේ කොහොමද කියන එක සහ එයා ඔයගලන්ට කියයි ඉගෙන ගන්නකොට භාවිතා කරන්න හොඳ දේවල් ලක්ෂණ ළමයෙක් තියෙන ලක්ෂණ නංගිද මට ටිකක් කිව්වා මම දැන් කියනවා මේ නංගිට ඔයගලන්ට ඒ ටික කියන්න කියලා ආරාධනා කරනවා එන්න පොඩ්ඩක් ස්ටේජ් එකට හොඳට අසාවධානව අහගන්න හරි සියලු දෙනාගේම අවසරයි මුලින්ම මේ අයියට ස්තුතිවන්ත වෙනවා මෙහෙම ඇවිල්ලා කතා කරන්න අවස්ථාවක් දුන්නට ඉතින් මේ මගේ නම සඳුනි මදුෂා මේ මගේ සෙකන්ඩ් ෂයි එක මගේ රිසල්ට් එක A2යි B1යි B ෆිසික්ස් තියෙන්නේ රෑන්ක් දිස්ත්‍රික් රෑන්ක් 56 ඉතින් මේ මගේ ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක A2යි C1යි C තිබ්බේ බයෝ ඉතින් මම C1 තමයි මේ ෂයි එකට එද්දී එකක් කරගත්තේ බයෝ වලින් ඉතින් මේ ගිය අවුරුද්දේ මට බයෝ වලින් මම ඇත්තටම මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි කොහොමද වැඩ කළා කියන්නේ ගේමක් ගහගන්නේ කියන එක මට අයිඩියා එකක් තිබුණා. ඒත් මේ බයෝ වල මට එහෙම කිසිම අයිඩියා එකක් තිබෙත් නැහැ. මම කරපු මේ විදිහ මට සෙට් වුණෙත් නැහැ. මොකද මම කටපාඩම් කර වගේ තමයි කරේ. පේපර්ස් ලිව්වත් ඒක හරි ගියේ නැහැ. මේ ලකුණු හැදුනේම නැහැ. ඉතින් මම ඒක මේ අතහැරලා නිකන් හිටියේ. ඊට පස්සේ එක්සෑම් එක ලිව්වා. C එකක් තමයි ආවේ. ඊට පස්සේ මට ඕන වුණා කොහොම හරි ඊළඟ ෂයි එකේදී බයෝ හදා ගන්නවා කියලා. ඊට පස්සේ තමයි මම අයියාගේ ක්ලාස් එකට ආවේ. මේ ඇවිල්ලා මම මුල් දවසේ ආවම ඉතින් කියන දේවල් වලින් ටික මාසයක් විතර වැඩ කරද්දී කරන විදිහ තේරුණා මට. මේ මොකද අයියා උගන්වන විදිහ මට ගොඩක්ම සෙට් වුණා. මේ ඒ කියන විදිහට අර මේ ෆයිල් හදලා රූප සටහන් ඇඳලා ඒ වගේ මේ දේවල් වලින් තමයි මුලින් පාඩම් ටික මම සෙට් කරගෙන ගියා. මොකද මට ඕන වුණා මේ බයෝ මුලින් ඉඳලම ගොඩ දාන්න. ඒ නිසා මේ මං මේ මුලින් ඉඳන්ම බයෝ ඉගෙනගෙන තමයි ගානටම කරගෙන ගියේ. සතියෙන් සතිය උගන්වන ටික මම මේ අනිවාර්යෙන් ඒ සතියෙම පාඩම් කරනවා. පාඩම් කළා මේ ගෙදර ගිහලා අනිවාර්යෙන් එදාම හවස බලනවා මේ වගේ වෙලාවකින් තමයි රිවිෂන් පන්ති තිබ්බේ. ඉතින් එදාම බලලා ඊට පස්සේ ආයෙත් දවසක බලලා ඊළඟ සතියේ රිමයින්ඩර් ඇවිල්ලා ලියලා බලනවා කොහොමද මේ මම පාඩම සෙට් කරගෙන තින්නේ කියලා. ඊට පස්සේ ඩේ ටු ඩේ එහෙම කරනවා මේ එකට මේ පාඩමට අදාළවම MCQ වලින් තමයි මේ මට නම් හිතෙන ගොඩක්ම මගේ රිසල්ට් එක හැදෙන්න හේතු උනේ. ඊට පස්සේ අයියා පේපර්ස් කරන්න පටන් ගන්නදී ඒවත් කරා. ඔක්කොම පේපර්ස් ටිකත් ලිව්වා. ටයිමින් වලට අනිවාර්යෙන්ම ඇවිල්ලා. මේ ඒ වගේම පේපර්ස් වල තිබ්බ අඩුපාඩුත් මම අනිවාර්යෙන්ම හැදුවා. essay plan එකේ මම කොහොම හරි පාඩම මට මොකක් හරි දැන් අයියා එක විදියට පාඩම කවර් කරන්න දෙනවනේ. day to day වලින් කවර් කරන්නත් පුළුවන්. ඒ වගේම ඊට පස්සේ essay plan දුන්නා. එහෙම සති 7 දුන්නා. මම මොකක් හරි ක්‍රමයකින් පාඩම කවර් කරගන්න එක තමයි කරේ. ඊට පස්සේ 2 4 5 9 වගේ පාඩම් ගොඩක් අර පාඩමේ මේ එන පාඩමෙන් කොච්චර ප්‍රමාණයක් පේපර් එකේ තියෙනවද කියලා අයියා කියනවනේ. මේ ඒ වගේම මම ගොඩක්ම ඇනලයිස් කරා මේ MCQ පවා එක පාඩමකින් කොච්චරක් එනවද ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකේ 1 2 3 4 කොහොමද එන්නේ ප්‍රශ්නේ එන්නේ කොහොමද ඊට පස්සේ essay එකට කොහොමද එන්නේ කියන මම ගොඩක්ම ඇනලයිස් කරා. ඇනලයිස් කළා තමයි මේ ඒ කියන්නේ දැන් වැඩිපුර වැදගත්කමක් තියෙන පාඩම් ටික තමයි මම මුලින් කරලා මේ ගොඩ දාගත්තේ. එහෙම කරලා තමයි අනිවාර්ය විභාගෙට කිට්ටු වෙද්දිත් මේ වැදගත් මේ කමක් තියෙන පාඩම් තමයි මුලින් කළා. ඒ ටික සෙට් කරගෙන තමයි අනිත් ඒවා කරේ. අනිත් ඒවා ඊට පස්සේ විභාගෙ ලඟ වෙද්දි මේ අයියා මට මතකයි මේ MCQ වලින් පාඩම් කරන්න ගියේ පටන් ගන්න කියලා වීඩියෝ එකක් දාලා කියලා තිබ්බා. ඒ වෙලාවේදී මම ඒ ක්‍රමයේ ඊට පස්සේ ෆලෝ කරන්න පටන් ගත්තා. මොකද මම මේ එකම ක්‍රමයකට නෙමෙයි මගේ ක්‍රමේ මම ඕන වෙලාවට වෙනස් කරනවා. ඒ කියන්නේ මේ අර වෙන්න ඕනද කියන්නේ මට ලොකු මේ රිසල්ට් එකක් ගන්න ඕන විදිහට මම මේක වෙනස් කරගන්නවා. මේ එතකොට තමයි මේ ඊට පස්සේ MCQ වලින් පාඩම් කරන අන්තිමට එක වටයක් පාඩම් කරලා ඉවර වෙලා තිබ්බ නිසා මේ ඊට පස්සේ මම ආයෙ පාඩම් කරන්න ගියේ නැහැ. MCQ කරලා තමයි මේ පාඩම් කරන්න ගත්තේ. MCQ කරනවා කළා බලනවා හරියනවද කියලා. එහෙම තමයි මේ පාඩම් කරගෙන ගියේ. ඒ වගේම මේ මම මොකක් හරි දන්නේ නැත්තම් මම මේ බයෝ එහෙම කොට දාගත්තු යාළුවෝ ඉඳී ඉතින් ගියේ ෂයි වලත් එයාලගෙන් මේ මම අහනවා කොහොමද කරන්නේ මෙහෙම කරනවා මෙහෙම හරියන්නේ එහෙම කියලා ඊට පස්සේ අන්තිම අයියාගෙනුත් මේ උපදෙස් ගන්නවා මෙහෙම කරොත් කොහොමද කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් ආවහම එහෙම මේ මට මොකක් හරි බැරි නම් මං කාගෙන් වුණත් කමන්නේ මං ඒක අහනවා
ඒ වගේම මේ මගෙන් කවුරු හරි දෙයක් ඇහුවොත් මමත් ඒක කියලා දෙනවා හොයලා බලනවා. එහෙම තමයි ඉතින් කරගෙන ගියේ. ඒ විදිහට තමයි මේ බයෝ අන්තිම වෙනකන් කරගෙන ඇවිල්ලා මේ රිසල්ට් එකකට යන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වල ඉතින් මට මේ ඒ කියන්නේ අර මේ බයෝ වල තරම් අවුලක් තිබෙන්නේ මොකද බයෝ බැහැ කියන තැන ඉඳන් තමයි මම ඉගෙන ගත්තේ. අර දෙකේ එහෙමම අවුලක් තිබ්බේ නැහැ. ඒ දෙක ඉතින් ප්‍රශ්න කර ටියුට් හදලා අලුත් ගණන් හදනවා. මේ ක්ලාස් පේපර් වල තියෙන MCQ මේ එසේ එහෙම කර එහෙම තමයි පාඩමෙන් පාඩමට සෙට් කරගෙන ගියා ඉතින්. එහෙම තමයි මට ඉතින් ප්‍රශ්න විදිහට තිබ්බේ මේ නිින්ද යන එකයි ටයිම් බැලන්ස් කරගන්න එකයි. මම ඉතින් මේ ටයිම් බැලන්ස් කරගන්නදී අනිවාර්යෙන් මම ප්ලෑන් කරලා තමයි ඔක්කොම කරන්නේ. මේ දැන් විභාගෙට තියෙන සති ගානත් එක්ක සතිවලට ප්ලෑන් කරලා තමයි වැඩ ටික මම දාලා තිබ්බා මේ කාලෙ වෙද්දි මේ ටික ඉවර වෙන්න ඕනේ මේ කාලෙ වෙද්දි මේ ටික ඉවර වෙන්න ඕනේ කියලා. එහෙම තමයි මේ ප්ලෑන් කරලා කරගෙන ගියේ ඉතින් මේ කොහොමරි මම බලනවා ඉතින් දාලා මම ඒ සතියට දාපු වැඩ ටික දවස් ගානට බෙදලා ක්ලාස් ටයිම් වලින් අයින් කළා. එහෙම තමයි ඉතින් කොහොම හරි කරගන්න මොකක් හරි දෙයක් බැරි වුණොත් එහෙම ඒක වෙන මොකක් හරි විදිහකින් හරි කවර් කරගන්න මම මේ හැමතිස්සෙම ඉතින් try කරා. එහෙම කළා අවසානයේදී ඉතින් මට පුළුවන් වුණා මේ ඔක්කොම දේවල් කවර් කරගන්න ඉතින්. මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් ගත්තත් එහෙමයි ඉතින් මේ අලුත් ගණන් එහෙම අර අමතර විදිහට කරේ අන්තිම කාලෙ වෙද්දි මේ දැන් මගේ මම බැලුවා අන්තිම කාලෙ වෙද්දි බලන්න ඕන අපි ලකුණු එකතු කරගන්නනේ ඉතින්. එතකොට ලකුණු එකතු කරගන්න කරේ මේ මගේ වර්ධින තැන් වැඩිපුර බලලා ඒ ටික ආයේ තව වැඩිපුර දේවල් කරා. ඒකට පාස් පේපර් වලින් එහෙම මේ මුල් 30න් වර්ධිනවා නම් මුල් 30 සෙට් එකක් අරගෙන කරා. එහෙම කරේ. ඊට පස්සේ මේ අමතර විදිහට කරේ ප්‍රොවින්ෂල් පේපර්ස් ටික වගේ අර කල්ය ගියත් එක්ක එහෙම පොඩි කාලයක් හම්බුණා. ඒ ටිකත් එක්ක පොඩ්ඩක් අමතර දේවල් කරන්න මේ පුළුවන්කමක් හම්බුණා. එහෙම තමයි ඉතින් කරගෙන ගියේ වැඩ ටික. මේ ඔයාලට කියන්න තියෙන ඉතින් අතාරින්න එපා අන්තිම වෙනකම්ම කොහොම හරි වැඩ ටික මේ කියන්නේ කවර් කරගන්න. මේ හැම මොකක් හරි පාඩමක් ගත්තත් ඒකේ එන විදිහ බලලා ඒ ටික කවර් කරගෙන කොහොම හරි මේ ඉස්සරහට කරගෙන යන්න අන්තිම මොහොත වෙනකම්ම මේ අතාරින්න එපා ලකුණු එකතු කරගන්න එක. මොකද අන්තිම සතියේත් ගොඩක් ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වැඩ කළා. ඒ නිසා මේ දැන් ඉඳලම හරියට වැඩ ටික කරගෙන ගිහලා කවර් කරගෙන ගිහිල්ලා මේ වැඩ ටික කරගන්න. එහෙනම් තමයි කියන්නේ.